ජීවිතේ අපි හැමෝටම ගෝල්ස් තියෙනවා. ඒ කියන්නේ අපිට කරන්න ඕන දේවල් තියෙනවා. අපිට ළඟා කරගන්න ඕන දේවල් තියෙනවා. ඉතින් ඒ හැමදේමත් එක්ක ඔයාට ඔයාගේ ගෙදර බජට් එක හරියාකාරව කරගන්න බැරි වුණොත් ඔයාට වෙන්නේ ඔයාගේ දරුවෝ පවා දුක් විඳින එක බලන් ඉන්නයි. ඉතින් අපි බලමු කොහොමද අපේ බජට් එක හරියට හදන්නේ කියලා. මගේ බජට් එක ඉතින් ඒකට මම මෙන්න මේ වගේ කොලයකුයි පෑනකුයි ගන්නවා. අරගෙන මම මුලින්ම ලියනවා බජට් ප්ලෑනින් කියලා. ඊළඟට මම මෙතන ලියනවා මගේ ටෝටල් ඉන්කම් එක රුපියල් 55000යි කියලා තමයි ලියන්නේ. මේක ඇවිල්ලා මගේ ඉන්කම් එක. මහත්තයාගේ ඉන්කම් එකවත් මොකවත් නෙමෙයි මගේ ඉන්කම් එක. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ වල සඳහන් කරා වගේ අර තම් රූල් එකට තමයි මමත් මගේ ඉන්කම් එක බෙදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ එකේ මේක ගැන දාලා අදහසක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මගේ ඒ 55000ක මුදල 120 130 150 යටතේ බෙදා ගන්නවා. කලින් කරා වගේම තමයි. ඉතින් ඊට පස්සේ මම මුලින්ම ලියන්නේ සේවිංග්ස්. ඒ කියන්නේ මගේ මුදලෙන් 120ක මුදලක් මම සේවිංග්ස් වලට දානවා. 11000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් සේවිංග්ස් වලට මම මෙතන ලියනවා එමර්ජන්සි ෆන්ඩ් එක, එතකොට එඩියුකේෂන් ෆන්ඩ් එක, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක කියලා කොටස් තුනකට මම බෙදා ගන්නවා. මේ කොටස් තුන යටතේ තමයි මම සේවිංග්ස් කරන්නේ. ඉතින් ඊළඟට මම ලියා ගන්නවා මගේ needs and wants යටතේ. ඒ දෙකම මම එකක් විදිහට තමයි ගන්නෙ. මොකද මට එහෙම දෙක වෙන් කරගෙන තියාගන්න උවමනාවක් නැහැ. ඉතින් ওই දෙකේ එකතුව වෙන්නේ රුපියල් 44000ක්. මම මෙතන ඒ ඔක්කොම ලියා ගන්නවා. ඒ දෙක එකතු කරලා රුපියල් 44000ක් කියලා ලියා ගන්නවා. එතකොට මට ලේසි මේක වර්ග කරන්න. හරි, ඒක 44000 කියලා ලියුවානේ. අපි දැන් බලමු මොනකටද මම බෙදන්නේ කියලා. ඉතින් මුලින්ම මම මෙතන ලියා ගන්නවා යුටිලිටි බිල්ස්. ඒ කියන්නේ අපි වතුර බිලක් ගෙවන්නේ නැහැ. අපිට නිදෙන් තමයි වතුර හම්බ වෙන්නේ. ඉලෙක්ට්‍රිසිටි බිල් සහ වයිෆයි බිල් කියලා මම වෙනම මේකේ බෙදා ගන්නවා. ඊළඟට මම කරන්නේ ග්‍රොසරි අයිටම්ස් වලට වෙනම, එතකොට චිල්ඩ්‍රන් කියලා වෙනම කොටසක් දානවා. සහ මස් මාළු එළවලු වලට වෙනම කොටසක් දානවා. සහ මෙතන මම ලියා ගන්නවා එමර්ජන්සි පර්පස් සහ මෙඩිකල් කියලා. ඉතින් ඔන්න ඔය කොටස් 6ට තමයි මම මේ මුදල බෙදන්නේ. මුලින්ම අපි සේවිංග්ස් වලට මුදල් බෙදාගනිමු. එමර්ජන්සි ෆන්ඩ් එකට 5000යි, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකට 3000යි, එඩියුකේෂන් ෆන්ඩ් එකට 3000ක් වශයෙන් මම 11000 බෙදා ගන්නවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකට 6000කුයි, වයිෆයි බිල් එකට 4000කුයි දානවා. ඊට පස්සේ ග්‍රොසරිස් වලට 15000යි, බබාලට 10000ක් දානවා. මස් මාළු වලට 6000ක් දානවා. ඉමර්ජන්සි ඇන්ඩ් මෙඩිකල් පර්පස් එකට 3000ක් දානවා. ඉතින් ඔය ඔක්කොම මේ එකතුව තමයි 44000 වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම වියදම් බෙදන්නේ. දැන් ඔයාලා බලනවා ඇති කොහොමගේ ඉතුරු වියදම් ටික කියලා. ඉන්නකෝ එකත් මම කියන්න ඔයාලට. ඉතින් මගේ ඉතුරු වියදම් ටික බලාගන්නේ මගේ මහත්තයාගේ සල්ලි වලින්. ඉතින් එයා බලා ගන්න කොටස් ටික තමයි මම මේ ලියන්නේ. අපි බලමු මේ මොනවාද කියලා. හරි, ගෙදර ගෑස් එක, එතකොට පෙට්‍රල්, එතකොට චැරිටි කියලා මම මෙතන එකක් දානවා. ඒවා අයත් වෙන්නේ දාන ගෙවල්, මල ගෙවල්, මගුල් ගෙවල්, එතකොට ඒ හදිස්සි අවශ්‍යතාවලට එන්නේ අන්න ඒ වගේ ඒවා. කියන්නේ අපිට හිතන්න නැතුව එන වියදම් වලට එයා තමයි දෙන්නේ. ට්‍රිප් එකක් යන්න ඕන නම්, එතකොට එළියෙන් කන්න ඕන නම්, shopping කරන්න ඕන නම්, ඒ හැමදේම එයා තමයි බලාගන්නේ. ඉතින් මේ හැමදේමත් එක්ක අපේ වියදම් ඔක්කොම මෙන්න මේ විදිහට කවර් වෙනවා. ඉතින් අත්‍යවශ්‍යම දේවල් ටික මම බලා ගන්න ගමන් ඉතුරු ඒවල් ටික එයා තමයි බලාගන්නේ. ඔය අපි හිතන්නේම නැතු වෙන වියදම්. ඉතින් ඒකින්ද අපි දෙන්නගේ ආදායම් දෙක වෙන් කරලා අපිට කරගන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර බජට් එක අපි හදාගන්නේ. දෙන්නම කතා වෙලා තමයි මේවා කරගන්නේ. ඉතින් මේ හැමදේමත් එක්ක අපි දෙන්නගේ බජට් එක අපිට ඉතාමත් හොඳ තත්ත්වයෙන් ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. මේ තියන්නේ අපි හදන බජට් එක හැම මාසෙම. ඉතින් මීට වඩා ලොකු මුදලක් හම්බුණත් අපි මේ ගානට තමයි අපේ ගෙදර බජට් එක හදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම බජට් ප්ලෑනින් කරන්නේ අපේ ගෙදර. ඉතින් මේකට මම කරන තව දෙයක් තමයි අපේ ඒ වියදම් වලට ඒ සල්ලි දාලා තියන්න මෙන්න මේ විදිහට එන්විලොප් හදලා තියා ගන්නවා. මේකෙන් වෙන්නේ ඉතින් ඒ වියදම් ඒ විදිහට කැටගරයිස් කරලා තියාගත්තාම හරිම ලේසි. අනවශ්‍ය විදිහට වියදම් වෙන්නේ නැහැ. මෙතනින් මම ග්‍රොසරි, චිල්ඩ්‍රන්, මස් මාළු, එළවලු සහ මෙඩිකල් වලට තියෙන ටික විතරයි මේ විදිහට එන්විලොප් හදලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මම වියදම් ටික කරන්නේ. එතකොට ඉලෙක්ට්‍රිසිටි බිල්, වයිෆයි බිල් ඒ ඔක්කොම ඔන්ලයින් තමයි කරන්නේ. ඒක හරිම ලේසි. ඒක හින්දා ඉතින් සේවිංග්ස් පවා ඔන්ලයින් තමයි ගෙවෙන්නේ. කලින් වීඩියෝ එකේ සඳහන් කරා වගේ මම බැංකු පොත් තුනක් තියාගෙන ඒ හැම බැංකු පොතටම කීයක හරි මාසෙට දානවා සේවිංග්ස් වලට. ඉතින් ඔයාලා මේ වගේ එන්විලොප් කරනවා නම් එන්විලොප් එකේ ඒ අදාළ ගාන මෙන්න මේ විදිහට ලියලා තියාගන්න. එතකොට හරිම ලේසි. ඔයාලට මුදල් අතර හම්බුනාම ඒ මුදල් කැටගරයිස් කරලා මේවට දාන්න පුළුවන්. ඉතින් මේ එන්විලොප් සිස්ටම් එක මට ගොඩක් හරි ගිහිල්ලා තියෙනවා. එතකොට මගේ සල්ලි අපතේ යන්නේ අනවශ්‍ය විදිහට වියදම් වෙන්නේ නැහැ. මේ සිස්ටම් එක අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලත් මේක කරලා බලන්න. හරිම ෂෝක්. අපිට සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ගොඩක්. ඉතින් අනවශ්‍ය වියදම් වෙන්නේ නැති හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ බජට් එක ප්ලෑන් කරන්නේ. ඔයා මීට කලින් ගෙදර බජට් එකක් හදලා නැත්නම් අනිවාර්යෙන්ම හදන්න. ඉතින් මම මෙන්න මේ විදිහට තමයි බජට් එක හදන්නේ. බජට් එකක් හැදුවේ නැත්නම් ඔයාට වගේ සල්ලි කළමනාකරණය කරගන්න බෑ. ඔයාලා සල්ලි ඉතුරු කරගන්න ඕන නම් ඒ විදිහට කළමනාකරණය කරගන්න ඕන නම් ඔයාගේ බජට් එක අනිවාර්යෙන්ම මාසෙ මුලදී හදාගන්න උත්සාහ කරන්න. ඉතින් එන්නේ මේ විදිහට තමයි අපි කරන්නේ. මේ මම සතියට ගෙනාවු බඩු ටිකක් සතියෙන් සතිය තමයි බඩු ගේන්නේ. හැබැයි බජට් එක හදන්නේ මාසෙටමයි. අපි කරන හැම දෙයකටම ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. බජට් එකටත් ඒ වගේ බජට් එක අනිවාර්යයෙන්ම ප්ලෑන් කරගන්න ඕනේ. ගෙදර ආදායම් වියදම් විස්තරේ. ඉතින් ඒක ඔයාලගේ ගෙදරත් එක්ක කතා කරලා ඒ අයගේ උවමනාව අනුව ගෙදර අවශ්‍යතාවය අනුව ඔයාගේ බජට් එක වෙනස් වෙන්න පුළුවන්. ඔයාට කීයක් හම්බුණත් ඔයා හරියට බජට් එක හදලා කළමනාකරණය කරගත්තොත් ඔයාට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ණය වෙන්න දෙයක් නැහැ. ණයකින් තොර නිදහස් ජීවිතයක් ඔයාට ගත කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉස්සරහට තව මේ වගේ ලස්සන වීඩියෝ අරන් එනකන් ඔයගොල්ලන්ට සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. සහ මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ගිහින් එන්න ඔයගොල්ලන්ට සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා